එදා භයානක රෑ දවසක්. අඩෝ දැන් හොඳටම රෑ වෙලා බං දැන් නම් නිදා ගන්න ඕනේ බං අම්මා අනේ මේ රෑ වෙලා කවුද බං කෝල් කරන්නේ ටොයියා හලෝ ටොයියා කියපන් හලෝ අසුර ඔබ දැක්කේ නැද්ද බං අර ෆ්‍රී ෆයර් එකට මේ ස්ක්විඩ් ගේම් එක ඇවිල්ලා මට ඒ ආරංචියක් ආවේ නෑනේ බං ඔව් බං ඇවිල්ලා ගිහිල්ලා බලපංකෝ නෑ බං YouTube එකේ කවුරුත් දාලා තිබ්බෙන්නේ නෑනේ මන් දැන් මේ නිදාගන්න කියලා ඇදුවේ මචං මේ මං ගිහලා බලන්නම් අවුලක් නෑ මේ සිරාවටම ඇවිල්ලා ඔබ දන්නවනේ බං ඉතින් මං ඒ කාලේ ඉඳන් ආසයි ඔබ දන්නවනේ බං ඔබ කලින් ඉඳන් ආසයි කියලා ඔව් ඉතින් ඔබ දන්නවනේ ස්ක්විඩ් ගේම් එක යනකොට මං ආසාවෙන් හිටියේ සිරාවටම ඇවිල්ලා බලමු එලගිරි මචං එනං ඔතේ එලගිරි මං නිදාගන්න ඇදුවේ දැන් ගිහලා බලන්න ගේම් එකට හරි මං ඊට පස්සේ ඉවසීමක් නැතුව ගේම් එකට ගිහිල්ලා බැලුවා. ඒත් මට දකින්න පුළුවන් වුණේ වෙනස් දෙයක්. හලෝ මොනවාද බං උඹ බලු වැඩ කරන්න එපා බං උඹ ස්ක්විඩ් ගේම් එක කියලා කිව්වර අර මේ මැප් එකද මේ ලෝරාන් නෑව උඹලා අපිට කතා කරන්නත් එපා මම මේ නිදා ගන්න හදලා උඹලා කතා කරු නිසා මචං මම මේ ඇවිල්ලා බැලුවේ ගේම් එක උඹලා මේ ලෝරාන් නෑ බං අය කතා කරන්න එපා දීප ෆෝන් එක හෝ යාළුවනේ මොකද වෙන්නේ ඉතින් කට්ටිය දන්නවනේ දැන් මොකද්ද මේ වීඩියෝ එක කියලා නේද? කලින්ම දන්නවනේ මේ තම්බ්නේල් එකේ තිබ්බ මචං මේ ඉන්ට්‍රෝ එක දුන්නනේ. අයි කියන්න ඕනේ නෑනේ බන් නේද? වචන ටික අපරාධනේ මචං. හරිද? හරි. දැන් මේවයි හරිද වෙන්නේ? හරිද මේ දැන් මචං අපි වගේ කට්ටිය අලුතෙන් YouTube එකට ආපුවාම ඔයාලා වගේ කට්ටිය මොකද කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ මචං. ඉතින් subscribe එකක් දාලා like එකක් දාලා යාළුවන්ට share පාරක් දාලා ඉතින් ගැම්මට මචං මේ ආතල් එක දෙන්න ඕනේ මචං. හරිද? නැත්නම් ඉතින් නැත්නම් සෙට් නෑ මචං. නැත්නම් තරහයි මචං. ඇත්තටම තරහයි. හරිද? සබන් කැඩේ දිය වෙනකම් තරහ වෙනවා මචං. නෑ සබන් කැඩේ දිය වෙලා ඉවර වෙනකම් නෑ. සබන් කැඩේ දිය වෙනකම් යාළු වෙන්නේ නෑ මචං. හරිද? ඉතින් මචං අනිවාර්යයෙන් subscribe කරන්න. ඒ වගේ තමයි ඔන්න මගේ ID එක තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කට්ටිය කැමති නම් රික් එකක් දාන්න මචං. කැමති නම් දාපන්. ඔතේ කැමති නැත්නම් දාන්න එපා මචං. හරිද? කැමති නැති උන්ගේ ගන්නෙත් නෑ. මං කිව්ව රික් එක හරිද? ගන්නෙත් නෑ මචං. හරිද? මේ හරි මචල්ලා ඉතින් දැන් ඔබලා ක්‍රාෆ්ට් ලෑන්ඩ් මැප් එකට යන දන්නවනේ බං. හරිද? ඉතින් කියලා දෙන්න ඕනේ නෑනේ මචං. අර අතන අපි මැච් දාන දැනට ඉල ක්‍රාෆ්ට් ලෑන්ඩ් කියන එක සිලෙක්ට් කරලා මෙතන මචං මෙන්න මේ බටන් එක ඔබපන් මචං. හරිද? ඔබලා ඉවරලා පොඩ්ඩක් මම මේ සද්ද පොඩ්ඩක් අඩු කරගන්න. හරිද? හරි. ඔයා ඔබලා ඉවරලා මචං. ඔයාලට පේනවනේ මෙතන මේ කැටගරිස් කියලා තියෙනවා අන්නේ කැටගරිස් කියන එකට යන්න මචං. මෙතන උඩ මේ කැටගරිස් කියලා අන්න එකට යන්න. හරිද? ඒකට ගිහිල්ලා මෙතන මෙන්න මේ මැප් එක සර්ච් කරන තැනට මචං මම පල්ලෙහා දාලා තියෙන කමෙන්ට් එකේ ඒ වගේම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මචං කෝඩ් එකක් දාලා ඇති. අන්න ඒක මචං ඩෝන් ගාලා මේව අතාරින්න. හරිද? මෙන්න මේ අතාරියට පස්සේ මචං ඔන්න එනවා මචං මෙන්න මේ වගේ ගේම් එකක්. හරිද? මේ වගේ මචං මැප් එකක් ඉන්නේ. හරිද? මේ මැප් එක හදලා තියෙන ඉතින් ශ්‍රී හරිද? HN ශ්‍රී හරිද? ඒව මචං වැඩක් නැහැ. හරිද? ඒව අපිට අදාළ නැහැ. අදාළ නැති ඒව හොයන්න එපා. හරිද? ඔයා මෙන්න මෙතන මචං සෝලෝ ප්ලේ යන්න පුළුවන්. සෝලෝ ප්ලේ හරිද? සෝලෝ ප්ලේ යන්න පුළුවන්. නැත්නම් ඔයා යාළුවොත් එක්ක රූම් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. රූම් එකක් කිව්ව මචං මේ ගේම් එකේ. හරිද? වරදවා තේරුම් ගන්න එපා. හරිද? හරි. අපි මචං සෝලෝ ප්ලේ යමු. අඩෝ සිරාඩෝ මං ඉතින් මචං මේ එන වෙලාවක් කෑ කියලා මචං දැන් ප්ලේයර්ස් ඉන්නවනේ නෝ. හරි පොඩ්ඩක් ලෝඩ් වෙන්න ඇයි උඹලා වෙලා. හරිද? මොකද මචං මේ පළවෙනි පාරනේ ඒක නිසා පොඩ්ඩක් ලෝඩ් වෙන්න වෙලාව යනවා. හරිද? ඒක ගණන් ගන්න එපා මචං. හරිද? ඒක ගණන් ගන්න එපා. හරි හරි මචන්ලා මොනවද මේ කියන්නේ? මචං මම මියුට් කරගන්න. හරිද? හරි මචං. ඔන්න අපිට බලන්නට තියෙන ඉතින් උඹලා දන්නවනේ මේ ගේම් එක මචං අර වීඩියෝ වලින් යන්න තියෙන්නේ. හරිද? මේ ඔක්කොම එකම ඇදුම් බං ඇදන් ඉන්නේ. හරිද? දැන් මචං මෙහිමයි. හරිද? දැන් අපි ගිහිල්ලා හරියන්නේ නැහැ. හරිද? මුන් යනකම් ඉන්න ඕනේ බං. හරිද? නැත්තම් බං අපි කනවා. කන්න බෑ බං. හරිද? අසුරේ එහෙම කන්නේ නෑනේ බං. හරිද? එහෙම කන්න බෑ. හරිද? පොඩ්ඩක් ඉන්නකො. මේකට පැන්න. හරිද? මේකට පැන්නා. එන්න මේකට පැන්නා. මේකට පැන්නා. දැන් මේගොල්ලෝ යනකම් ඉන්න ඕනේ. දැක්කද බං අර ගොන් මෝඩයෝ බං. හරිද? මෝඩයෝ බං. පනිනවා. දැන් බලන්න මූ පනිනවා අරකට. හරිද? දැන් අන්න දැක්කනේ බං. දැක්කනේ ඒක තමයි මම පනින්නේ නැත්තේ බං. ඌන මෝඩෙක් බං. ඌ මෝඩෙක්.
හරි මචන්ලා යන්න ඔබට ඔන්න මචන් මෙතන ගිහිල්ලා සර්ච් මේ මොනවද කමෙන්ට් එකක් දාන්න පුළුවන් මේ ලංකා කට්ටිය ඉන්නවා කියලා නැත්නම් මෙතන මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් මචන් හරිද ඵලයල්ලකෝ බං ඵලයල්ලකෝ නේ වද දෙන්න එපා බං අපිට වැඩ තියෙනවා බං දැන් මට කියලා අර අම්මට මූ බලන්න 5 years old මචං එන්න මාත් එක්ක කවුරු හරි අතල්ලක් ගන්න ඉන්න කවුරු හරි නෑ බයි එකෙක්වත් එන්නේ හරි මචං දැන් මේ මං හිතන්නේ අරක හරිද මං හිතන්නේ අරක වැඩි කෙනෙක් එක්කවත් යන්නේ නෑ බං එකෙක් ඵලයන් එකෙක් ගියොත් ඇති අර මං යන්නද මම අර බව මර යන්නද නැත්නම් අරුන් ගයිද අර එනුන් යයිද සපේනානේ පල්ලෙහා උල් තියෙන්නේ මචං හරිද ගෙලින්ම ස්කුඩ් ගේම් හරිද ඊළඟට අපි යන්නේ අන්න අර මැප් එකට මචං අර තියෙන මැප් එක පේනවා මං හිතන්නේ ඒකට යන්නේ දැන් යන්නේ නෑනේ බයි එකෙක් ආයිල මං පොඩි ලැග්ගයක් යනවා ඇයිද නෑ ඇයි ලැග් වෙන්නේ කහන්න එපා මූසල පැලයක් යග මුන් යන්නේ තමා මේක වදයක් තමා මොනවාද බං කරන්නේ ඵලයන්ගෝ බං හරි අරක මචං එහෙනම් මම හිතනවා මේක නෑ මේක නෙමෙයි අරක මම කිව්වේ අඩ මචං දුර දක්නා නෝන බල්ලා කියන්නේ මචං හරිද මම හිතන්නේ දැන් අරක හරිද දුර දක්නා නෝන බල්ලා මචං කියන්නේ අන්න මචං පොලිමට මැරෙනවා මචං මේකේ තුනක් මැරුණොත් එහෙම ආයි නෑ ගේම් එක අපිට ආයි මුල ඉඳලා එන්න වෙනවා හරිද අන්න අරු ඉවරයි ඔන්න උඩ බැලුවට පස්සේ පේන ඇති ආනේ තාම කවුරුත් ඉවර නෑ මට හිතනවා බා අරක් කියලා මේක වෙන්න බෑ මොකද කරන්නේ එකෙක් ඵලයන් එකෙක් මං කිව්වේ බා අරුණ එනනොද අම්මට අඩෝ සිරා ඒ මොනාද බං අයියෝ ටයිම් එක මචන් ටයිම් එක නගයිස් මං ආයමත් ආවා හරිද මේ සැරේ තියෙන මචන් රෙඩ් ලයිට් ග්‍රීන් ලයිට් ඒක ඉතින් උඹලත් දන්නවනේ මොකක්ද වෙන්නේ කියලා හරිද අර ගෑනේ මචන් බලද්දී දන්නවනේ සීන් එක දන්නවනේ ඉතින් අය කියන්න ඕනේ නැහැ නමුත් අයි මේ මචන් අපිට වාඩි වෙන්න තියෙන ගැම්මට අම්මට කොහමද එකේ කවුට් උනා බං එද්දි මචං මෙහෙම වාඩි වෙන්න තියෙන්නේ මචං හරිද ෂේප් එකේ වාඩි වෙන්න තියෙන්නේ හරිද වැඩි වැඩ දාන්න යන්න එපා මම වගේ මේ කන්න වෙනවා ලොවෙත් හරිද කොල්ලෝ ටික එනවා ලස්සන්ට වාඩි වුණා හරි දෙන්නෙක් ඉවරයි ආනේ අන්න දැක්කනේ මම ඉක්මන් හදිස්සිය මචං මරු කැදවනවා හරිද හදිස්සි වෙන්න එපා හරිද මේ යන්න තියෙන අතල්ලේ එයා අතල්ලේ යාර ඉක්මන් හදිස්සිය මචං මරු කැදවනවා හරිද මේ යන්න තියෙන අතල්ලේ මොනවම ගිහිල්ලා මචං කෙලින්ම මේ ලොල් එකක් දාන්න හරිද ලොල් එකක් දාන්න ඕනේ ඒ දන්නවද පල්ලෑ උන් තාම යනවනේ බා ලොල් එකක් දාන්න ඉන්නේ රජපුරේ වාඩිලා බලන් ඉන්න තියෙන මචං හරිද තව 3ක් එන්න ඕන තව 3යි අඩෝ අරු අවුට් වෙනවානේ බං අයියෝ කනවනේ දැන් උන් 3 දෙනෙක් අපි ඉන්නේ බයි බං ෂි හරි එකෙක් ආවා තව දෙකයි වරෙන් ඉල්ලකෝ බං කොහොමද මට පේන්නේ නෑ තව දෙකයි එල්ල කිරි මචං හරිනේ දැන් මේක තමයි බං මේකට තමයි මචං හික් අඩු යන්නේ හරිද මේක හෙන අමාරුයි මේක යන්න ඕනේ හරි විදියට බං හරිද මුන් යනක ඉන්න ඕනේ මචං හරිද නැත්තම් අපිට කෙලවෙන්න හරි මචං අම්මට මං ආවා බං ගෙම්මට
මේකෙන් අවුට් වෙනවා බං හොගාලා උදේ මාර විදියට අවුට් වෙනවා බං ඒ තරමට මේක අමාරුයි බං හරිද තේරෙනවනේ තව 4 අපිත් එක 8 දෙනෙක් ආව මචං 4 දෙනා ඉතුරු වුණා ඒ තරමට මචං මේක අවුට් වෙනවා අන්න 4ම ආවා තව එක ගේම් එකක් මං හිතන්නේ තියෙන්නේ බං මොකද්ද අන්න මේකත් එන අමාරුයි ඈ මේකේ මචං බෝම්බයක් ගෙනියන්න තියෙන්නේ බලමු මට බෝම්බයක් බෙදන්න හම්බුනේ බං බෝම්බේ කාලකද මන් දන්න අම්මට බෝම්බේනෝ දුවපන් දුවපන් ඉවරයි අම්බෝ බං බෝම්බේ ආවොත් මචං මං ඉවරයි ඊළඟට මට බෝම්බයක් බෙයිද දන්නේ නැහැ මචං ඒක කියන්න බෑ හරිද අරු වෙනවා මචං ඊළඟට මටද නෑ මට නෙමෙයි කාලකද බෝම්බේ අම්මට බෝම්බේනවා කෝබම් බෝම්බේ මෙතන බා ප්ලේස්ලා කෝබා ඒ මං විතරද ඉතුරු අඩෝ නෝබා මං අන්නරුටක දමල ගන්නවා බා ඇයි බම් මැරුණේ අම්මට මන් තමා කවුද ඉන්නේ මේ පැත්තින් යනවා මචං හරිද මේ පැත්තින් යනවා අන්නරු වෙනවා මේ පැත්තෙන් ගියා හරි මං ඉවරයි මං ඉවරයි බං හරි මං ඉවරයි අරෝ දිනුම් මචං ඉතින් ඔච්චරයි මචං ගේම් ප්ලේ එක හරිද ඉතින් මම මේ ගේම් ප්ලේ එක මචං තුනක් පෙන්නුවා හරිද තුනක් නෙමෙයි මචං හෙන ගොඩක් තියෙනවා ඒවා එන්නේ මචං ලක් එක අනුව හරිද දැන් මට අර ගාවේ නෑ මචං මට ආවේ රෝප් එකයි අනම් මම හතරක් පෙන්නුවනේ හරිද හතරක් පෙන්නුවා ඉතින් ඔයාලා අනිවාර්යෙන් මැප් එක සෙල්ලම් කරලා බලපන් යාළුවොත් එක්ක ආතල්ලයක් ගන්න පුළුවන් මචං ඉතින් ආතල්ලයක් ගන්න පුළුවන් නිසානේ මචං මං ගේන්නේ නේද නිකන් ගේන්නේ නෑනේ නිකන් මෝඩ කතා කියන්න එපා මචං හරිද ඉතින් අනිවාර්යෙන්ම මම subscribe කරලා set වෙන්න ඉතින් කලින් කිව්වා වගේ මචං like එකක් දාලා උඹලා යාළුවෝ ඉන්නවනේ යාළුවන්ට share පාරක් දාලා ඉතින් අනිවාර්යෙන්ම channel එකත් එක්ක set වෙන්න ඉතින් ඉතින් මේ වගේ channel කොහෙවත් නැහැ මචං හරිද කොහෙවත් ගේන්නෙත් නැහැ මේ වගේ වීඩියෝ හරිද අනිවාර්යෙන්ම අපිත් එක්ක set වෙලා ඉන්න මචං හරිද මේ තව දෙයක් කියන්න ඕනේ මචං ඉතින් මේ අපි මචං ළඟදීම පටන් ගන්නවා මේක පටන් ගන්නවා හරිද ඒ කියන්නේ මචං ඉතින් ඩයමන්ඩ් ස්ටෝර් එකක් පටන් ගන්නවා account selling ඔය account subject එක නත ගහන්නවත් බෑ මචං හරිද ඉතින් නැති නඩු ඉතින් අපිට පත්තු වෙන්නේ ඕවට අත ගැව්වොත් මේක නිසා මචං මේ account subject එකට අත ගන්න නැතුව අපි ඩයමන්ඩ් subject එකට අත ගමු හරිද ඒක නිසා ඉතින් මේ කට්ටිය අනිවාර්යයෙන්ම set වෙලා ඉන්න අපිත් එක්ක හරිද මේ අපි ඉතින් හොඳ ගේම් ප්ලේස් ගේනවා ඉතින් උඹලට ඒව බලන්න පුළුවන් බං මේ අනිත් අපිත් එක්ක සෙට් වෙලා හිටියොත් එමෙ ඉතින් අපි ඉවෙන්ට් කවර් ගේනවා ඉතින් එච්චර ගියා තියෙන මචං ඉතින් උඹලා ගියා යන්න පුළුවන් දැන් හරිද මං ඉන්න කිව්වේ නෑ යන්න පුළුවන් හරිද මේ මගේ කතා අහගෙන ඉන්න ඕනේ යන්න ඵලයන් බං ඵලයන් දැන් කතා අහගෙන ඉන්න එපා ඵලයන් ඵලයන්